සන්නයි. රතුපත් රයිස් බිරියානි චිකන් කජු මාළු මාළු කිරිට මිරිසට කට්ලට් කිරිපැණි අයිස්ක්‍රීම් පුඩින් වටලප්පම් මේ ලිස්ට් එකේ තව ගොඩාක් දේවල් තියෙනවා මම මේ ටිකයි කිව්වේ. ඊටාමත්ම වැදගත් කාරණාවක් කියන්න සූදානම් වෙන්නේ. සමහර හාමුදුරුවෝ ඉන්නවලු ඔබේ දානෙ ගෙදරට වඩින්න කලින් දානෙට පිළියෙල කරන්න ඕනේ දේවල් මෙහෙම ලිස්ට් එකක් වාර්තාවක් දෙන්න. ඒක හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ ඊතරීතර පිණ්ඩපාතේන. ලැබුණු පිණ්ඩපාතයකින් සතුටු වෙන්න. ලැබුණු ආහාරයකින් සතුටු වෙන්න. ලද දෙයකින් සතුටු වීමේ ගුණය දියුණු කරගන්න කියලා. ඉතින් ලද දෙයකින් සතුටු වීමේ ගුණය දියුණු වෙන්නේ කොහෙද? මෙහෙම ඉල්ලගෙන අනුභව කරන්න ගියාම වාර්තාවක් ඉදිරිපත් කරන්න ගියාම. ඒ වගේම බලන්න සමහර දානි පූජා කරන ගෙවල් වල අසීරුතා තියෙනවා. ඒ ගෙදර දානේ පූජා කරන්නේ තාත්තා මිය ගිහිල්ලා තාත්තට 3 මාස පින් අනුමෝදන් කරන්න වෙන්න පුළුවන්. ඒ ගෙදර පෝෂණය කරලා දරුවෝ දෙමව්පියෝ රැක බලාගත්තු එකම කෙනා වෙන්න පුළුවන් මිය ගියේ. එහෙම තැන වයෝවෘද්ධ අම්මා තාත්තා ලෙඩ ඇදේ ඉන්නවා වෙන්න පුළුවන්. පුංචි කුඩා දරුවෝ පාසල් යන අය වෙන්න පුළුවන්. එතකොට රැකියාව කරපු කෙනා මිය ගියේ. එදිනෙදා ජීවිතයේ දෛනික අවශ්‍යතා පවා ඒ ගෙදර සපුරා ගන්න බොහොම අසීරුතාවයෙන් වෙන්න පුළුවන්. එහෙම තියෙද්දි උනත් ඒ අය අර මිය ගිය කෙනාට පින් අනුමෝදන් කරන්න සංගරුවන්ට ගෞරවයෙන් දානයක් පූජා කරන්න කැමැත්ත ඇතිව තමයි අර පින්කම සංවිධානය කරගන්නේ. එහෙම තැනකට මෙහෙම වාර්තාවක් ඉදිරිපත් කරනකොට ඒ අයට අසීරුතාවයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම බලන්න දානපති තත්වයෙන් අපේ රටේ බොහෝ දෙනෙක් දානි පූජා කරනවා පින්නතුනි කීප දෙනෙක් ඇරෙන්න. දානපති තත්වයෙන් කියලා කියන්නේ දානපති තත්වය කියලා කියන්නේ පින්නතුනි තමන් අනුභව කරනවට වඩා වැඩියෙන් යමක් දානයට පූජා කරනවා. ඉතින් හිතන්න සමහර අසීරුතා තියෙන තැන්වල සම්බෝලයි බතයි අනුභව කරනවා. ලුණු මිරිසයි බතයි කන තැන් තියෙනවා. හැබැයි දානේ පූජා කරන්න ගියාම අර සම්බෝලයි බතයි ඊට අමතරව හොද්දකුත් ඒකට එකතු කරගන්නවා. කිරි හොද්දකුත් එකතු කරගන්නවා කියලා හිතන්න. ඉතින් දානපති තත්වයෙන් තමයි මේ දාණය දෙන්නේ. මොකද තමන් අනුභව කරන්නේ සම්බෝලයි බතයි. හැබැයි කිරි හොද්දකුත් ඒකට එකතු කරගත්තා. අන්නේ දානපති තත්වයෙන් දානේ පූජා කරන එකට බාධාවක් වෙනවා මෙහෙම වාර්තාවක් ඉදිරිපත් කරන්න ගියාම. අර අය අසීරුතාවයටපත් වෙනවා. දානේ පූජා කරන අයගේ සිතේ කනස්සල්ලත් ඇති වෙන්න පුළුවන්. අර පින්කම බාල වෙන්න පුළුවන්. ඒ නිසා අපි අනුග්‍රහය දක්වන්න ඕනේ අර ඇත්තන්ට හොඳට පින සිද්ධ කරගන්න. එයාලා දානපති තත්වයෙන් දානේ පූජා කරයි. ඒ වගේම තමයි බුදුරජාන් වහන්සේ අපට දේශනා කරනවා මේ ලද දෙයකින් සතුටු වීමේ ගුණය අග්‍ර එකක්. පෞරාණික එකක්. බොහෝ කල් පැවතගෙන ආපු එකක්. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයිති එකක්. ඒ වගේම සංකීර්ණ එකක් නෙවෙයි බොහොම සරල චාම් එකක්. බොහොම ගෞරවනීය ගුණගරුක එකක්. ඉතින් මේ වගේ වාර්තාවක් ඉදිරිපත් කරන්න ගියාම ඒක අග්‍ර වෙන්නේ නැහැනේ පින්නතුනි. ඒ වගේම බොහෝ කල් පැවතගෙන ආපු පෞරාණික උතුම් චාරිත්‍රයක් වෙන්නෙත් නැහැනේ. ඒ වගේම බුද්ධ ආදී උතුමන්ගේ වංශයට පරම්පරාවට ගැළපෙන එකක් වෙන්නෙත් නැහැනේ. ඒ වගේම ගැටලු සහිතයිනේ. සංකීර්ණ එකක්නේ. ඒ නිසා ස්වාමින් වහන්සේලාත් ඒ විදිහට පුරුදු වෙන්න ඕනේ ආර්ය වංශ ප්‍රතිපදාවේ තුල ගුණ දියුණු කරගන්න. මේ ගිහි පින්නතුණුත් දානපති තත්ත්වයෙන් දානේ පූජා කරගනි. හොඳයි තෙරුවන් සරණයි.